පර්සියානු බලලුන්ගේ කතාන්දරය. ඉතිහාසය සහ ඔබ නොදත් කරුණු. ආයුබෝවන්. ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ලෝකේම ආදරය දිනාගත් සුරතල් පෙනුමෙන් යුතු අලංකාරම බලල් විශේෂයක් වන පර්සියානු බලලුන් ගැනයි. ඔවුන්ගේ දිගු ලෝම, ප්‍රතාපවත් පෙනුම සහ සංසුන් ගතිගුණ නිසා බොහෝ දෙනෙක් ඔවුන්ට ආදරය කරනවා. නමුත් ඔබ දන්නවද මේ අලංකාර සතුන්ගේ පිටුපස්සේ ඇති දීර්ඝ ඉතිහාසය සහ ඔවුන් ගැන ඔබ මින් පෙර නොඇසූ විනෝදජනක කරුණු? එන්න අපි අද ඒ සියල්ල සොයා යමු. පළමු කොටස ඉතිහාසය. පර්සියානු බලලුන්ගේ කතාන්දරය ආරම්භ වෙන්නේ වසර 100 ගණනකට පෙර පුරාණ පර්සියාවෙන්, එනම් වර්තමාන ඉරානයේනි. 1600 ගණන්වලදී ඉතාලි ජාතික සංචාරකයෙකු වූ පියෙට්‍රෝ ඩෙලා වැලේ විසින් මෙම දිගු ලෝම සහිත අලංකාර බලලුන්වර ප්‍රථම වරට යුරෝපයට හඳුන්වා දුන් බවට විශ්වාස කෙරේ. ඔවුන්ගේ අසාමාන්‍ය පෙනුම සහ දිගු සේදවැනි ලෝම නිසා යුරෝපීය වංශාධිපතීන් අතර ඉක්මනින්ම ජනප්‍රිය වීමට ඔවුන්ට හැකි වුණා. 1871 දී ලන්ඩනයේ පැවති ලොව ප්‍රථම බලල් ප්‍රදර්ශනයේදී පර්සියානු බලලෙකු හොඳම බලල්ලා ලෙස සම්මාන දිනා ගැනීමත් සමග ඔවුන්ගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගියා. මුල් කාලීන පර්සියානු බලලුන්ගේ මුහුණ අද අපි දකින තරම් පැටලවුණේ නැහැ. ඔවුන්ව හැඳින්වුවේ ඩොල් ෆේස් කියලයි. නමුත් 20 වෙනි සියවසේදී අභිජනනය කරන්නන් විසින් වඩාත් පැටල මුහුණක් සහිත බලලුන් බිහි කරන්න පටන් ගත්තා. මෙම පෙනුම ප්‍රදර්ශන සඳහා වඩාත් ගැළපෙන බව සැලකුණත් පැටල මුහුණ නිසා ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා සහ ඇස්වලින් කඳුළු ගැලීම වැනි සෞඛ්‍ය ගැටලුද ඇති වුණා. දැන් අපි බලමු මේ සුකුමාල සතුන් ගැන ඔබ නොදන්නා විනෝදජනක කරුණු කිහිපයක්. කරුණු 1. ඔවුන් ගෘහ භාණ්ඩයක් හා සමානයි. පර්සියානු බලලුන් ඊටාම සංසුන්, නිශ්ශබ්ද සතුන්. ඔවුන් පැය ගණනක් එකම තැනක නිදා ගැනීමට හෝ විවේක ගැනීමට කැමති. මේ නිසා සමහරු ඔවුන්ව විහිළුවට ලෝම සහිත ගෘහ භාණ්ඩ ලෙසත් හඳුන්වනවා. කරුණු 2. ඉහළ නඩත්තුවක් අවශ්‍යයි. ඔවුන්ගේ අලංකාර දිගු ලෝම සඳහා දිනපතාම සැලකිල්ලක් අවශ්‍ය වෙනවා. දිනපතා පීරුවේ නැත්තම් ඔවුන්ගේ ලෝම පහසුවෙන්ම ගැට ගැසෙන්න පුළුවන්. ඒ නිසා පර්සියානු බලලෙකු ඇති කරනව නම් ඔවුන්ගේ ලෝම සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. කරුණු 3. රාජකීය සහ සිනමාතරු. ඉතිහාසය පුරාම රජවරුන්, රැජියනුන් පමණක් නොව මර්ලින් මොන්රෝ සහ ෆ්ලොරන්ස් නයිටින්ගේල් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ද පර්සියානු බලලුන්ට ආදරය කළා. ඒ වගේම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියේ දුෂ්ටයාගේ සුරතල් ලෙසත්, ඒ වගේම ස්ටුවර්ට් ලිටල් චිත්‍රපටියේ ස්නෝබෙල් ලෙසත් පර්සියානු බලලුන් සිනමාවේදී ජනප්‍රිය චරිත බවට පත් වුණා. කරුණු 4. නිහිල sannivedakayan. අනෙකුත් බලල්ලන් වගේ මොවුන් නිතර හඬ නවන්නේ නැහැ. ඔවුන්ට යමත් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ලොකු අලංකාර ඇස් වලින් ඔබ දෙස බැලීමෙන් හෝ මෘදු වූ මිහිරි හඬකින් කතා කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කරනවා. කරුණු 5. බිම සිටීමට කැමති. බොහෝ බලල්ලන් උස තැන්වලට නැගීමට කැමති. නමුත් පර්සියානු බලලුන් සාමාන්‍යයෙන් බිම මට්ටමේ සිටීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන්ගේ ශක්තිමත් තරබර ශරීරය අධික වශයෙන් පැනීමට හෝ නැගීමට එතරම් උදව්වක් වෙන්නේ නැහැ. ඉතින් පර්සියානු බලලුන් කියන්නේ ඔවුන්ගේ අලංකාර පෙනුමට වඩා බොහෝ දේ ඇති දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ආදරණීය සත්ව විශේෂයක්. ඔවුන්ගේ සංසුන් ස්වභාවය සහ මිනිසුන් සමග සමීපව සිටීමට ඇති කැමැත්ත නිසාම ඔවුන් අදටත් ලොව පුරා අංක 1 සුරතල් බලල් විශේෂයක් ලෙස වැජඹෙනවා. ඔබටත් පර්සියානු බලලෙකු ඇති කරනවා නම් හෝ ඔවුන්ට ආදරය කරනවා නම් මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අපේ වීඩියෝව නැරඹුවාට ඔබට බොහොම ස්තුතියි.
තවත් මෙවැනිම රසවත් වීඩියෝ සඳහා අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.